ආයුබෝවන් මම පුතාලා. ඉතින් ඔයාලා මේ දවස්වල නිවාඩුවේ ගත කරන ගමන් 2026 ශිෂ්‍යත්ව විභාගයට ලියන්න ඉන්න පුංචි ඔයාලට පුංචි ගැටලු කීපයක් මම ඉදිරිපත් කරනවා. ඉතින් ඕන අද දවසේ ඔයාලට තවත් ගැටලුවක් මම ඉදිරිපත් කරනවා. ඔයාලට මේ ගැටලුව හම්බුනාම චුට්ටක් නතර කරන්න. නතර කරලා ඔයා මේ ගාන හදන්න. ගාන හැදුවෙන් පස්සේ ඔයා මේ වීඩියෝ එක ආයෙ බලන්න. එහෙනම් බලමු අද මොකක්ද තියෙන ගාන කියලා. 1 සිට 34 තෙක්. මගේ පුතා හොඳට දන්නවා යාගේ ඉස්කෝලේ ටීචර් සර් එක ගණන් හදනකොට සිට තෙක් කිව්වහම නේද? 1 සිට කිව්වහම 1 අනිවාර්යයෙන්ම ගන්නවා. ඊට පස්සේ තෙක් කිව්වහම 34 ගන්නවා. එහෙනම් මේ කියන්නේ සිට තෙක් එකක් ගන්න ඕනේ 34 ගන්න ඕනේ. එකේ ඉඳලා 34ට තියෙන සංඛ්‍යා ඉලක්කම් සංඛ්‍යා මේ ඔක්කොගෙම වටිනාකම කීයද කියලා අහන්න. දැන් සාමාන්‍ය ශිෂ්‍යත්ව විභාගේ මේ වගේ ගණනක් ආවම ඔයා විනාඩි 2.5 හදා ගන්න ඕන. ඉතින් විවිධ ක්‍රම වලට හදන්න පුළුවන්. දැන් හිතන්නකො එකේ ඉඳලා 10කට ලියලා ඒ ටික එකතු කරනවා. ඊට පස්සේ 11 ඉඳලා 20ට ලියනවා. ඊට පස්සේ 21 ඉඳලා 34ට. එහෙනම් දැන් ඔයා මොකක් හරි උපක්‍රමයක් යොදනවනේ මේක හදන්න නේ. වදක්ෂේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් තව චූටි ක්‍රමයක්. බලන්න මේ ක්‍රමයකද ඔයා ගන්න හැදුවේ කියලා. අපෙන් අහන්නේ 34නේ. එහෙනම් 34ට එකක් වැඩි සංඛ්‍යාව අපි යටින් ලියනවා. ඔන්න එහෙනම් 34 35 දැන් ගුණ කරමු. හරි නේද? අහන සංඛ්‍යාව 34 නේ අන්තිමට. ඒකට එකක් වැඩි සංඛ්‍යාව 35. එහෙනම් 34 35න් ගුණ කරමු. මගේ පුතා දැන් හොඳට දන්නවා ගුණ කිරීම. 5 4 20යි බිංදුවයි දෙකක් ඉතිරි 5 3 15යි 2යි 17යි. පළවෙනි පියවර හරියටම අහන්න. දෙවෙනි පියවර විතරයි චුට්ටක් අමාරු. ඒකත් පුළුවන්. දැන් අපිට තියෙන්නේ 3ෙන් ගුණ කරන්න. 3ෙන් ගුණ කරලා උත්තරේ ලියන්න ඕනේ 3 ගෙවි. සමහර අය වැරදි නම් මෙතන ලියන එක වැරදි ඈ. 3 වරක් 4 12න් 2 කීයද? එකක් ඉතිරි. 3 වරක් 3 9යි 1යි 10යි. දැන් මොකද කරන්නේ? මේ ටික අපි එකතු කරමු. ඔන්න ආව උත්තරය කීයද? 1190යි. එහෙනම් උත්තරේ 1190ද? නෑ. තව පොඩ්ඩක් තියෙනවා. මොකද්ද? ඒ ආපු උත්තරේ 1190 අපි නැවත බෙදනවා කියන මගේ පුතා. දෙකෙන් බෙදනවා. පුළුවන් බෙදීම. 5යි 10යි 1යි 9යි 19ට දෙකේම 9 9 18යි 1යි උඩ බිඳුව ගත්තා. හරිද? 10ට දෙකේම 5යි. එහෙනම් මගේ පුතා උත්තරේ කීයද? උත්තරේ හරියටම 595. ඔයාලා උත්තරේ හරිද බලන්න. ඉතින් ඔයාට මේ වගේ ගණන් දැන් මේ නිවාඩු දවස්වල ඔයාලා හදන්න බැරිද? 1 සිට 83 තෙක් සංඛ්‍යාවල වටිනාකම කීයද? හරි එන්න සර් හදලා කමෙන්ට් එකක් එවන්න. හරි. හෙට දවසේ අපි 3 වෙනි ගාන වෙන ගාන කියලා දෙන්න.